අරගෙන මොම තියලා පල්ලෙහාට තද කරන්න. හරිද? මම්මි. ඔයා මේක පල්ලෙහාට තද කරපුවම සරම පල්ලෙහාට අදින්න. මම ඊට පස්සේ ටේප් එක දාලා පොතනවා. හරිද? හරි. තලකට. එන්න මේ හරිද නෝ? මේක පද කරාට පස්සේ තමයි ස්ටෙප් එක දාලා උතන. අනේ කැටේ. දැනෙන්නේ නැහැ නේද? ඒක තමයි මං කලින් කියන්න හැදුවේ. එම්බාමිකෙන් තමයි මේක වහගන්න පුළුවන් වෙන්නේ. ඒක කරන්න දෙන්න බෑ. තාත්තා කැමති නෑ එම්බාම් කරනවට. ඒක යාගේ අන්තිම කැමති පත්‍රෙත් ලියලා තියෙනවා. මේ කාර්ද කොහොමද? කෑමට ඒගොල්ලන්ට දැම්මම කියන්න එපා. එයාලාට මේක නැගලා කියලා කියන්නේ නැහැ. තාත්තා තුනක් කියලා දැනගන්න දෙපේ. මේ අපේ ගෑනටත් කියන්න කියනවා ළමයා අරන් එන්න කියලා. මේ පොඩි උන්ට කියන්න එපා. මේ ප්‍රශ්න ඉවරයක් කරගන්නකම් නෑදෑයන්ට කියන්න එපා හොඳේ.